Welcome back to my channel. අද වීඩියෝ එකෙන් මම ඔයගලත් එක්ක ෂෙයා කරන්නේ මම උදේ 5 ඉඳන් 7 වෙනකම් මොනවද කරන්න කියලා. ඉතින් අද මම 5ට තමයි නැගිට්ටේ. ඒ වුණාට මම එක එක දවස් වලට එක එක වෙලාවට නැගිටිනවා. සමහර විට 4:00ට, සමහර විට 4ට. ඉතින් අද මම ඔයගලන්ට ෂෙයා කරන්නේ මගේ 5 am to 7 am routine එක. මං උදෙන්ම නැගිට ගම මුලින් මූණ හොදගෙන ඊට පස්සම අනිත් වැඩ ටික කරන්නේ. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක CeraVe එකේ foaming cleanser එක. ඉතින් කොණ්ඩේට මම පාවිච්චි කරන්නේ Parachute එකේ almond oil එක. මං හැමදාම ෆේස් වොෂ් පාවිච්චි කරන්නේ දවස් දෙකක් ඇරතම ෆේස් වොෂ් පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් රැට ටයර්ඩ් වුණාම ෆේස් වොෂ් පාවිච්චි කරනවා. දවසට එකපාරයි පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නේ. මම උදේ පාන්දරම මූණට ගන්නේ green gram powder මුං ඇට කුඩු කරගෙන. ඉතින් මේක අපිට මාස 3ක් 4ක් තියාගන්න පුළුවන්, මොකුත් වෙන්නේ නැහැ. අපි අපේ ස්කින් එක ගැන ගොඩාක් හිතන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් මම පාවිච්චි කරන CeraVe එක වුණත් මම හැමදාම පාවිච්චි කරන්නේ නැහැනේ. මම ගොඩාක්ම පාවිච්චි කරන්නේ මේක තමයි. මේක මෙහෙම කුඩු ටිකක් අරගෙන වතුර අරගෙන රබ් කරලා ඒක නිකන් ස්ක්‍රබ් එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් අපි හැමෝම අපේ මූණ වෙනුවෙන් අපි එක එක ඒවා ස්පෙන්ඩ් කරනවා. මූණට ගන්න ක්‍රීම් ඒකද මේකද එක එක ඒවා අපි ස්පෙන්ඩ් කරනවා. ඉතින් ඒ වෙනුවට මම කියන්නේ මේ වගේ පවුඩර් එකක් තියාගත්තම නැචරල් ග්ලෝ එකක් අපිට ගන්න පුළුවන්. කෙමිකල්ස් උත් නැහැ. අනිත් එක මුං ඇට කියලා කියන්නේ මූණට ගන්න නම්බර් 1 එක කොටක් රිසල්ට්ස් තියෙන එකක්. මම ඒ වෙනුවෙම වෙන වීඩියෝ එකක් දාලා තිනවා මුං ඇට ෆේෂියල් එක. ඉතින් මුං ඇට වෙනුවෙන් අපිට ගොඩක් දේවල් පාවිච්චි කරන්න පුළුවන්. කොෆි පවුඩර් පාවිච්චි කරන්න පුළුවන්. කොෆි වලට ගොඩක් ඒකටත් හොඳ බෙනිෆිට්ස් තියෙනවා. එහෙම නැත්නම් අපිට ඕට්ස් පවුඩර් කරගෙන තියාගන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම මේ හැම එකකටම වෙන වෙනම වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා ෆේෂියල් වලදී. ඉතින් ඔයාලට ඒකේ බලලා ස්ක්‍රබ් එකක් උදේ පාන්දර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක එකව කරගන්න පුළුවන්. නැචරල් විදියට අපි අපේ ස්කින් එක බලා ගන්න තරමට ඒක හොඳයි. ඉතින් මම මේ ගන්නේ මට ඩාර්ක් සර්කල්ස් තියෙනවා, ඇහැට කළු වෙලා ওই මට ඩාර්ක් ස්පොට්ස් තියෙනවා මූණේ. ඉතින් ඒ වෙනුවෙන් හදාගත්ත එකක් තමයි මේ. මම මේක හදාගත්තේ කෝෆි සහ මී පැණි වලින්. ඉතින් මම මේ දෙක විතරක් එකතු කරේ. මේ දෙක විතරක් එකතු කරාම අපිට මේක ෆ්‍රිජ් එකේ විතරක් තියාගන්න ඕන කියලා එකක් නෑ. අපිට මේක එළියේ තියාගන්න පුළුවන්. ඉතින් මම මේක මුං ඇට පවුඩර් එකත් එක්ක තියාගන්න රීසන් එක ඇවිල්ලා නැත්නම් මට අමතක වෙනවා උදේ පාන්දර මේක ගන්න. ඉතින් මම මේක මෙතනම තමයි තියන්නේ. ඉතින් මේක විනාඩි 20ක් තියලා හොද ගන්න පුළුවන්. ඊට පස්සේ මම දත් මැදලා මූණ පීදාද්දි ටිෂු එකකින් පීදාන්න. ටිෂු එකකින් පීදාන්න තරමට හොඳයි. ෆේස් ටවල් එකක් අපි මූණට වෙනම ටවල් එකක් තියාගත්තට ටිෂු එකකින් පීදාන්න තරමට හොඳයි. මම ෆේස් ටවල් එකක් පාවිච්චි කරන්න එපා කියලා කියනවා නෙමෙයි. දැන් මම මූණට අර මුං ඇට පවුඩර් එක දාලත් මූණ හොදනවානේ. මූණ හොදලා පිහදා ගන්නවානේ. ඒකටත් මම ටිෂු එකක් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ දැන් කොෆි වලටත් මම ආයෙත් මූණ හොදලා පස්සේ ටිෂු එකක් පාවිච්චි කරන්නේ. දැන් අපි ෆේස් ටවල් එකක් පාවිච්චි කරනවා නම් අපි ඒක වේලින්න තියන්න ඕනේ. ඉතින් මම කියන්නේ ඒකට වඩා ටිෂු එකක් පාවිච්චි කරනවා ලේසි. ෆේස් ටවල් එකක් පාවිච්චි කරාම අපි තෙත පිටින් ඒක පිහදාන්නේ. ඊට පස්සේ මම වතුර බොනවා. වතුර අද මම normal water බොන්නේ. ගොඩක් වෙලාවට මම එක්කෝ රැට ප්ලම්ස් නැත්නම් මොන හරි නට්ස් වර්ග වෝල්නට්ස් වගේ මොන හරි එකක් පෙඟින්න තියලා තමයි බොන්නේ. වතුර බිව්වට පස්සේ මම කාමරය අස් කරනවා. ඉතින් ඇඳ ඔක්කොම ලස්සනට තියලා බෙඩ්ෂීට් ඔක්කොම නවලා කාමරය ඔක්කොම අස් කරාට පස්සේ එතකොට අපේ හිත රිලැක්ස් වෙනවා. ඕකේ දැන් උදේ පාන්දරම මේන් ටික අපි කරලා ඉවරයි. ඊට පස්සේ මම මේ වගේ අයිස් රෝලර් එකේ මොන හරි එකක් පාවිච්චි කරනවා. නැත්තම් එක බවුල් එකක අයිස් කැට දාලා ඒකට වතුර දාලා මම ඒ විදිහට කරනවා. ඉතින් අද මම කලින් දවසේ මම හදාගත්ත බීට්‍රූට් ෆේෂියල් එකට බීට්‍රූට් එක. ඉතින් මම මේක පාවිච්චි කරනවා උදේ පාන්දරම. ඊට පස්සේ මම මගේ ඩේ එක ප්ලෑන් කරනවා. මම ඩේ එක ප්ලෑන් කරන්න වෙනම පොතක් තියාගෙන ඉන්නවා. ඉතින් ඒකේ මම කොහොමත් කලින් දවසේ ප්ලෑන් කරනවා. මම ළඟ එක හැබිට් එකක් තියෙනවා. අද තියෙන එක මම කලින් දවසේ හවස වෙද්දී ප්ලෑන් කරගන්නවා. ඉතින් ඒකත් කරලා ජර්නල්ස් උත් ඔක්කොම ලියලා
හැම එකක්ම කරාට පස්සේ මම එක්සර්සයිස් කරනවා. ඉතින් එක්සර්සයිස් කියලා කියන්නේ මම අලුතෙන් පුරුදු වෙච්ච එකක්. මගේ ජර්නල්ස් වලට හැබිට් ට්‍රැකර් එකෙත් මම අලුතෙන් දාපු එකක් තමයි මේක. ඉතින් මං උදෙන්ම ඉගෙන උදේ වෙලාවට විනාඩි 15ක් විනාඩි 20ක් වගේ වෙලාවට තමයි එක්සර්සයිස් එක කරන්නේ. හැමදාම මේක පුරුද්දක් විදියට කරාම අපිටම දැනෙනවා අපි බොඩි එකේ ලොකු චේන්ජ් එකක් තියෙනවා. නිකන් අපි ඇක්ටිව්ව තියනවා වගේ අපිට දැනෙනවා. ඉතින් මං කියන්නේ මෝර්නින් අවර්ස් කියන්නේ අපේ මුළු දවසම ප්‍රොඩක්ටිව් කරන්න තියෙන හොඳම වෙලාවක් තමයි මේ උදේ පාන්දරම අපි වැඩ කරන එක. ඉතින් ඊට පස්සේ මම දවල් කෑම එක උයා ගන්නවා උදේ පාන්දරම. ඒ කිව්වනම් හස්බන්ඩ් ඔෆිස් එකට අරන් යන්න. ඉතින් මම බත් එකක් තියලා ඊට පස්සේ කරි ටිකත් රත් කරගන්නවා. කරිස් ටික මම කලින් දවසේ හවස හදාගෙන මම ෆ්‍රිජ් එකේ තියාගන්නවා. ඉතින් කලින් දවසේ ඩිනර් එක හදනකොට ඒක මම දවල් කරි එකත් හදාගන්නවා. ඊට පස්සේ අනිත් දවසේ උදේ පාන්දරම මට ඒක රත් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට මම ලන්ච් බොක්ස් එකේ දාගන්නවා. මෙතන පරිප්පුයි, බීට්‍රූටුයි, සොයා මීටුයි තමයි මම අද හැදුවේ. ඉතින් මට මේකට වැඩි වෙලාවක් යන්නෙත් නෑ. බත්ලෙ විතරයි තියන්න තියෙන්නේ. ඉතින් මගේ මෝර්නින් ටයිම් එක මට තව වැඩ කරගන්න, ප්‍රොඩක්ටිව් කරගන්න තව ලේසි දෙයක් තමයි මේක. නැත්නම් මම උදේ පාන්දරම උදේ කෑම එකයි දවල් කෑම එකයි හදනකොට මට උදේ පාන්දරම ටයර්ඩ් වෙනවා. මම ගොඩක් වෙලාවට උදේට බත් එක තැම්බෙනකන් ෆේස් මාස්ක් එකක් ගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඕට්ස්ුයි තක්කාලි පියුරි තක්කාලි මම බ්ලෙන්ඩ් කරගත්තු එකයි මේ පැණි. ඉතින් මේක මම විනාඩි 20ක් ගාලා ඊට පස්සේ හොද ගන්නවා. මේ ගැන ගොඩක් ඩීටේල්ස් මම මගේ තක්කාලි ෆේෂියල් එකේ අප්ලෝඩ් කරලා තියෙයි. ඒකත් ඕනේ නම් බලන්න. මම ඉස්සරහට 30 days challenge එකක් ගෙනවා breakfast ideas. ඉතින් healthy breakfast ideas. ඉතින් ඒකෙන් මම shoot කරපු එකක් තමයි මේ තියෙන්නේ oats මම කිරික තඹගෙන තියෙන්නේ. ඉතින් මේකට මම යෝගට් සහ නට්ස් දාගන්නවා. ඉතින් මම මේක තමයි මගේ බ්‍රෙක්ෆාස්ට් විදිහට ගත්තේ. ඒකම කැරට් ජූස් එකකුත් මම හදාගත්තා. මේ විදිහට ඕට්ස් කාලා බලන්න එක මාර රසයි. ඕට්ස් තඹගත්තී ලුණු ටිකක් දාන්න. කැරට් ජූස් එකත් මම කැරට් කැලි ටික ඔක්කොම කලින් දවසේ හවස කපාගෙන තියාගත්තා. ඉතින් මට ඒක ලේසි අපිට ජූස් කරලා තියාගන්නත් පුළුවන්. මම සමහර විට කැරට් ජූස්, බීට්‍රූට් ජූස් වගේ එක බෝතල් එකක තියාගන්නවා ජූස් කරගෙන. එතකොට මට ඒක දවස් 3-4ක් තියාගන්න පුළුවන්. ඉතින් මෙතන යෝගට් එක මම ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් යෝගට්ස් අරගත්තා. ඒක මාර රසයි. යෝගට් එකයි ඕට්ස් එකයි නට්ස් එක කනකොට තවත් රසයි. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් මේ තියෙන්නේ මගේ 5 am to 7 am morning routine එක. ඉතින් උදේ පාන්දර මම දවල්ටයි උදේටයි හදලා ඉවරයි. ඉතින් ඒකම මම මගේ ස්කින් කෙයාර් එක විදියට තක්කාලි ෆේස් මාස්ක් එකක් හැදුවා. එක්සර්සයිස් කරා, ගෙදරත් අස් කරා. ඉතින් ගොඩක් දේවල් මේ 2 hours එකේ මම කරලා ඉවරයි. ඉතින් මේ විදිහට අපේ දවස අපි ප්‍රොඩක්ටිව් කරගත්තා නම් අපිට අනිත් දේවල් ඔක්කොම අපිට කරගන්න ලීසි. අපිට අපි වෙනින් ගොඩක් ටයිම් උත් තියෙනවා ස්පෙන්ඩ් කරගන්න. ඉතින් ලොකු ටාස්ක් එකක් අපි උදේ පාන්දරම පැය 2ක් ඇතුලේ කරානේ. ඊට පස්සේ මම මගේ to do list එකේ දවස plan කරගත්ත විදිහට තමයි දවසේ අනිත් ටික කරගන්නේ. ඉතින් මේ තියෙන මගේ breakfast එක මම හදාගත්තු carrot juice එක. and මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ enjoy කරලා ඇති කියලා. Thank you so much for watching my video.